හරි අපේ වෙබ්සයිට් එක තියෙනවා මෙතන දැන්. අපිට ලෝගෝ එකක් තියෙනවා, හෙඩර් එකක් තියෙනවා, නැවිගේෂන් බාර් එකක් තියෙනවා මෙතන. ඊට පල්ලෙන් ටෙක්ස්ට් ටිකක් තියෙනවා මෙතන තව ඉමේජ් එකක් එක්ක. ඊට පල්ලෙන් තියෙනවා අපේ ෆුටර් එක. ඒකට කියන්නේ ෆුටර් කියලා. සාමාන්‍යයෙන් කොපිරයිට් ඒ වගේ මොකක් හරි අපිට ලියන්න පුළුවන්. අපේ කෝඩ් ටික දිහා අපි දැන් බැලුවොත් අපේ තියෙනවා හෝම් පේජ් එක මේක, ඉන්ඩෙක්ස් පේජ් එක. අපේ තියෙනවා එතන මේ ඉමේජ් එකක් ෆ්ලමින්ගෝස් කියලා. මම ඒකට ඇට්‍රිබියුට් එකක් මේම ලියලා තියෙන්නේ horizontal spacing සමානයි 3යි vertical space එක 3යි කියලා. ඒක අපිට බලා ගන්න පුළුවන් මෙතන මොකද්ද වෙන්නේ කියලා. දැන් අපි බැලුවොත් මෙතන අපේ ස්පේස් එක ඒ කියන්නේ horizontal space එක කියන්නේ මෙතන ඉඩස. අපි දැන් ඒක ගිහිල්ලා බැලුවොත් ඒක අපි 10ක් කරොත් අපිට තියෙයි එතන ගිහිල්ලා බලා ගන්න ඒ එතන සෑහෙන්න දැන් පරතරයක් තියෙනවායි කියලා එතන. අපි ඒක යලිත වතාවක් 3ක් කරලා පේජ් එක රිෆ්‍රෙෂ් කරාම අපිට පේනවා ඒක එතන යනවායි කියලා. දැන් අපේ හෝම් පේජ් එකට මම මේ පිටු එකතු කරලා තියෙන්නේ ප්‍රොඩක්ට්ස් පේජ් එකක් හදලා තියෙන්නේ. අපේ පේජ් තව එකක් දෙකක් හදලා තියෙන්නේ. ඒ වගේ පේජ් හදලා තියෙන්නේ. අපි ගිහිල්ලා බැලුවොත් අපේ ෆෝල්ඩරේ අපිට පේනවා මම මේ පිටු හදලා තියෙන්නේ කියලා products කියලා HTML ෆෝල්ඩරේ ෆයිල් අපේ ෆයිල් එකක් තියෙනවා. ඊට පස්සේ new page 2 කියලා මෙතන දෙකක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා contact page. ඒ ඔක්කොමටම අපි පාවිච්චි කරන්නේ අපේ මේ index කියන page එක තමයි අපි template එකක් වශයෙන් අපි පාවිච්චි කරන්නේ. අපි ඊට පස්සේ page එක ඒ index page එක තමයි අපි save කරලා මාරු කරන්නේ. මේ ඇතුලේ තියෙන text සාමාන්‍යයෙන් ඒක උගලන්ට පුළුවන් ඉගෙන ගන්න. එහෙම ටිකක් කරලා බැලුවම දැන් ඊට පස්සේ අපි මෙතන vertical space එකක් දැම්මා. ඊට පස්සේ horizontal space එකක් දැම්මා. දැන් සමහර විට අපේ මේ වෙබ්සයිට් එක හුඟක් දිග long web page එකක් දිග web page එකක් වෙන්න පුළුවන්. දැන් ඒකට අපි බැලුවොත් සාමාන්‍යයෙන් අපි නිකන් අපි බැලුවොත් මේ වගේ අපිට බ්‍රේක් දෙකක් තුනක් දාලා මම මේ උදාහරණයක් වශයෙන් ගන්නේ අපේ වෙබ් පිටුව අපිට මේ වගේ දිග වෙබ් පිටුවක් තියෙන්න පුළුවන්. එතකොට අපේ මේ වෙබ් පිටුව සෑහෙන්න දිග වෙබ් පිටුවක් වෙනවා. අපිට ඒකට කෝඩ් ටිකක් තියෙනවා. අපිට හුඟක් දුරට අපි ඒක දැකලා තියෙනවා මේ අපේ වෙබ්සයිට් වල ඒ වගේ දෙයක් මේ වගේ දෙයක් තියෙනවා බලා ගන්න. අපි උඩට ගිහිල්ලා අපි ලියනවා මෙතන ඒ hyperlink reference එකක්. ඊට පස්සේ සමානයි මේ top කියලා ලියන්නේ ඒක open quote වලින්. ඊට පස්සේ අපි මේ කෝඩ් එක වාලා අපි පල්ලෙහාට ගිහිල්ලා අපේ අන්තිමට මේ හරිය අපි ටිකක් බලනවා කොතනද හොඳම තැන කියලා මේක ලියන්න. අපිට ටැග් එකක් ඕන වෙනවා ලියන්න. අපිට මෙතන ලිව්වොත් අපිට බලා ගන්න පුළුවන් අපි ලියන්නේ මෙතන hyperlink reference එකක්. ඊට පස්සේ මේක තමයි මේ quotation එක ඇතුළට දාන ටැග් එක. ඒ ටැග් එක සමානයි උඩ තියෙන ටැග් එකට. අපි ගිහිල්ලා බලමු. ඊට පස්සේ top of the page කියලා ලියලා අපි මේ ටැග් එක close කරලා දානවා. දැන් අපි top of the page කියලා තියෙන්නේ මෙතන. අපි මේක දැන් ගිහිල්ලා බැලුවොත් අපේ web page එකේ අපිට තියෙනවා මෙතන top of the page කියලා ඇවිල්ලා. අපි එතනට ක්ලික් කරොත් අපි ඔය උඩට ගෙනියන්නේ අපේ ඒ වෙබ් පිටුවේ. ඒක ටිකක් ෂෝට් කට් එකක් වගේ එතනට වෙනවා. දැන් තව අපිට බලා ගන්න පුළුවන් මේ top එක තියෙන තැන උඩ මෙතන මේ reference එක ඒකයි. ඒ top එක එතනින් තමයි supply කරලා දෙන්නේ. අපිට තව දේවල් තියෙනවා අපිට අපේ මේ වෙබ්සයිට් එකේ බලා ගන්න. අපිට දැන් තියෙන විදියට
අපි බැලුවොත් අපේ මේ වෙබ්සයිට් එකේ කෝඩ් එක දිහා අපි ටිකක් බැලුවොත් අපිට තියෙනවා මෙතන බොඩි ටැග් එකක්. ඒ බොඩි ටැග් එකට අපිට එකතු කරන්න පුළුවන් තව ටැග්ස් තියෙනවා. අපිට එතනට දාන්න පුළුවන් බෑග්ග්‍රවුන්ඩ් කලර් කියලා ටැග් එකක්. අපි ඒක මාරු කරමු සාමාන්‍යයෙන්. අපි මේ වගේ පාටක් දැම්මොත් මේ පාට යලිත වතාවක් හෙක්සඩෙසිමල් නම්බරයක් අපි දන්නවා ඒක. මේ බොඩි ටැග් එකට අපි බෑග්ග්‍රවුන්ඩ් කලර් එකක් එකතු කරා. අපි දැන් ඒක ගිහිල්ලා බැලුවොත් අපිට පේනවා අපේ මේ වෙබ්සයිට් එකේ අපි page එක refresh කරොත් අපේ page එක සම්පූර්ණයෙන්ම අමුතු දෙයක් වෙලයි කියලා අපේ web page එකට. අපිට ඒක ගිහිල්ලා හරි ගස්ස ගන්න පුළුවන්. අපේ මුළු සම්පූර්ණම මේ web page පිටුව අපි දානවා table එකක් ඇතුළට. ඉතින් අපිට ඒක කරන්න හරි ලේසි. අපි දන්නවා table එකක් දැන් ලියන්නේ කොහොමද කියලා, tag එක එන්නේ කොහොමද කියලා. අපි table එක පටන් අරන් table එක අපි close කරලා දානවා. ඊට පස්සේ අපේ මෙතන මැදට එනවා. අපි දන්නවා table details, ඒකත් අපි close කරලා එතකොට මේක copy කරනවා, මේ cut කරනවා මේ table එක. එතකොට මෙතන table එක අපි start කරනවා. ඊට පස්සේ මේ එන ඔක්කොම දේවල් ටික table එක ඇතුලේ තියෙන්නේ. මෙතනට වෙනකන් table එක ඇතුලේ තියෙන්නේ. අපි දැන් පල්ලෙහාට ගිහිල්ලා ඊට පස්සේ අපි මේ table එක මේ code ටික දාලා සම්පූර්ණයෙන්ම close කරලා දානවා මෙතන උඩ තියෙන ඔක්කොම දේවල් ටික. ඊට පස්සේ අපි ගිහිල්ලා refresh කරොත් අපිට මොනවත් වෙන්නේ නැහැ අපේ page එකට. ඒකට හේතුව අපි මෙතනට ගිහිල්ලා අපිට දානවා background color එකක්. ඒ color එක අපි දෙන්නේ white කියලා. එතකොට අපිට පේනවා අපේ web page එක සම්පූර්ණයෙන්ම white වෙනවා. එතන තව පොඩි දෙයක් තියෙනවා කරන්න. අපිට මේ හැම web page එකම width එක අපි 70%ක් දෙන්නේ. අපි මෙතනත් 70%ක් ඒ ඇට්‍රිබියුට් එක අල්ලන්න ඕනේ මේ ටේබල් එකට. ඊට පස්සේ අපි ගිහිල්ලා ඒක රිෆ්‍රෙෂ් කරලා බැලුවොත් අපේ page එක මේ හරියට තියෙන්නේ මෙන්න මේ වගේ. ඊට පස්සේ අපිට පුළුවන් තව සිම්පල් වැඩක් කරන්න. අපි දන්නවා මේ වගේ align key එකක් තියෙනවා. ඒ align key එක තමයි අපිට දැන් අවශ්‍ය වෙන්නේ මෙතනට. ඒ ටේබල් එක center align කරපුවාම අපිට මේ වගේ වෙබ් පිටුවක් එන්නේ. අපිට ඕන නම් ඒක තව චුට්ටක් වැඩි කරන්නත් පුළුවන්, අඩු කරන්නත් පුළුවන්. ඒකත් එක්ක අපිට සෙල්ලම් කරන්න පුළුවන්. එතකොට අපිට මේ වගේ පිටුවක් එන්නේ. අපිට අන්තිමට වෙබ් පිටුවක් වගේ එකක් එනවා. තව ටැග් එකක් තියෙයි අපිට body tag එකක් මෙතන margin කියලා. ඒකට අපිට ගිහිල්ලා බැලුවොත් අපිට margin left margin තියෙනවා, bottom margin තියෙනවා, margin width එකක් තියෙනවා. අපිට ඕනේ top margin එක. හරියට බැලුවොත් අපිට top margin එක තියෙන්නේ ඇතුල් කරන්න බිඳුවයි කියලා. ඒකෙන් පෙන්නුම් කරලා දෙන්නේ මෙතන පික්සල් බිඳුවක් තියෙන්නේ කියලා. ඒක මෙතන උඩට ගියා. දැන් අපි ඊළඟට බලන්නේ අපේ වෙබ්සයිට් එකේ අපේ මේ කෝඩ් ටික අපේ හරියට තියෙනවා ඔක්කොම. අපිට ඕන නම් මේ ටික ගලවලා දාන්න පුළුවන්. මම මේක උදාහරණයක් වශයෙන් තිබ්බේ මේවා ටික. එයින් එකක් දෙකක් ඕන නම් ගලවලා දාලා අපේ වෙබ් පිටුව දිහා බලන්න පුළුවන්. අපේ දැන් වෙබ් පිටුව මේ වගේ වෙබ් පිටුවක් තියෙන්නේ අපිට. අපිට ආයි top of the page එකක් තාම වැඩ කරනවා. අපේ contact page එකක් තියෙනවා. contact page එක තාම අපි හැදුවේ නැහැ. ඒ පාට ටික ඇල්ලුවේ නැහැ. ඒකයි අපේ වටිනාකම. අපි ඉස්සෙල්ලාම හදන්න ඕනේ මේ home page එක, index page එක. එතකොට අපි ඒකේ layout එක තමයි ගන්නෙ අනිත් පිටුව වලට. නැත්තම් මේ වගේ දෙයක් වෙනවා. ඒ කියන්නේ එක පිටුවක් වෙනස් අනිත් පිටුවට වඩා. ඉතින් අපි පළවෙනි පිටුව සම්පූර්ණයෙන්ම දියුණු කරලා තමයි දෙවෙනි පිටුව, තුන්වෙනි පිටුව, contact page ඒ වගේ පිටු හදන්න ගන්නෙ. ඉස්සෙල්ලාම හදන්නේ අපේ index page එක සම්පූර්ණ 100%ක් හරි වෙන්න ඕනේ. දැන් අපි ගිහිල්ලා බැලුවොත්
දැන් තව තියෙනවා දැන් අපි බැලුවා අපේ ටැග්ස් ටික අපිට තියෙනවා මෙතන අපේ දැන් බැලුවොත් අපේ අපි දාලා තියෙන්නේ අපේ මේ ස්ටාර්ට් එක බොඩි ටැග් එක කලර් එකක් අපිට ඒ කලර් මාරු කරන්න පුළුවන්. නමුත් අපිට තවත් තියෙනවා ටැග් එකක් ඉමේජ් අපිට ටැග් එකේ නම බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් කියලා එකක් තියෙනවා. ඒ ටැග් එක අපිට දාන්න පුළුවන් හරියට මෙතනට බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් කියලා. එතකොට අපිට මේ ඉමේජ් එකට අවශ්‍ය වෙන්නේ ෆොටෝ එකක්. ඒ බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් ෆොටෝ එක අපිට හරියට හොයාගන්න වෙනවා තැනක ගිහිල්ලා. අපි දන්නවා අපේ ඉමේජ් ටික තියෙන්නේ ඔක්කොම අපේ ඉමේජ් ටික තියෙන්නේ මෙතන මේ අපේ ඉමේජ් ෆෝල්ඩරේ. අපිට ඒ දන්න හින්දා මට පුළුවන් ගිහිල්ලා මේක ඉමේජ් එක ලියන්න. ඒ ඉමේජ් එකේ නම මම දීලා තියෙන්නේ backgroundimage.jpg කියලා. ඒ ඉමේජ් එක තියෙන්නේ අපේ ඉමේජ් ෆෝල්ඩරේ. අපි මේක ගිහිල්ලා රිෆ්‍රෙෂ් කරොත් දැන් අපේ මෙතන ඉස්සෙල්ලා තිබ්බේ පාටක්. දැන් අපි මේ පාට වෙනස් කරලා අපි ඒක අලුත් බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් එකක් දීලා තියෙන්නේ. දැන් මේක තමයි අපේ අලුත් වෙබ්සයිට් එක වශයෙන් තියෙන්නේ. අපිට අපේ වෙබ්සයිට් එක ඇවිල්ලා මේ වගේ ඉමේජ් එකක් අපි සයිඩ් බෑග්ග්‍රවුන්ඩ් එකට දීලා තියෙන්නේ. ඒකත් එක්කම අපිට මේ ලෙසන් එක ඉවර කරන්න පුළුවන්. අපි ඉගෙන ගත්ත දේවල් ටිකක් බලලා මේක හෙඩර්ස් දාලා ලෝගෝ දාලා නැවිගේෂන් බාර් එක දාලා අපි ලස්සන කරා ෆොන්ට් වෙනස් කරලා ඊට පස්සේ අපිට තියෙනවා ටෙක්ස්ට් ටිකක්. අපි ඒක මේ ටෙක්ස්ට් ටික තව ආයි මාරු කරන්න ඕනේ. මෙතන ඉන්ඩෙක්ස් ෆොන්ට් එකක් දාලා හරියට මේක ටෙක්ස්ට් ඒරියල් වගේ මේක ටෙක්ස්ට් ඒරියල් වෙන්න මේ ඇවිල්ලා ටයිම්ස් නියුමන් රෝමන්ද මොකද්ද ඒ වගේ මේකත් වෙනස් කරන්න ඕනේ. ටෙක්ස්ට් එක හරියට මේ ඒරියල් වගේ වෙන්න මේක. ඊට පස්සේ අපිට පේනවා අපේ වෙබ් පේජ් එක සෑහෙන්න හුඟක් දියුණුයි කියලා. අපිට යලිත වතාවක් මතක් කරන්න කැමති මේ මොහොතේ අපේ මේ ස්පොන්සර්ස්ලා අපිට මේ ඔබට ගෙනත් දෙන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක අපෙන් සපෝට් එක අපිට ලැබෙන්නේ sriel.biz. ඔබගේ සෑම ඩොමේන් නමකටද ගිහිල්ලා බලන්න ඩොමේන් නමක්ද හෝස්ටින් සැලැස්මක්ද sriel.biz.